ජේසු පීඨය හැමෝටම ඇත්තෙම මේ TikTok එක Facebook එක දැක්කහම මේ ඉන්නවා ප්‍රශ්න ඉවර කරන්න ලෙඩ හොඳ කරන අනාවැකි කියන අයහපත නැති කරන කියලා ගොඩාක් කට්ටිය. ඉතින් මම ඉතින් ඔය කොච්චර කට්ටිය හිටියත් ඉතින් මේ දේවස්ථානට එන මිනිස්සුන්ගේ ප්‍රශ්න අහපුවාම එකක් ඉවර වෙන්න නම් කරපු කෙනෙක් නැහැ. කටින් කියන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් මට ඔය කිසිම කෙනෙක්ගෙන් වැඩක් නැහැ. ඉතින් මං කාටවත් බයත් නැහැ. කිසි කෙනෙකුට මං අදහන දෙවියන් වහන්සේ වැඩ කරන්නේ තුන් වහන්සේගෙන් පීඩ තියෙන්නේ තුන් වහන්සේගෙන්. ඉතින් ඒකෙන්ද මට කොහොමත් ඔය අනිත් ඔය දේවාල ඇදුරු ඒවා ඉතින් මට අදාළම නැහැ. බොබ කියන්නේ මෙච්චරයි. කවුරුණත් කවන්නේ නැහැ වැඩක් කරනවා හරියට කරන්න. අනික ඉතින් මෙහෙමයි. තමන් දෙයක් තමන්ට කරන්න පුළුවන් නම් ඕනම ප්‍රශ්නයක් කරන්න කරින් සල්ලි ගන්න එපා ඉතින්. තමන්ගේ ශාස්ත්‍රය ගැන තමන්ගේ දේවී දේවතාවෝ තමන්ට විශ්වාසයි නම් ඇයි කලින් මුදලක් ඉල්ලන්නේ වැඩේ කරලා සල්ලි ගන්න. නිකන් බොරු කරන්න එපා. හරි? ඒකින්ද නිකන් බොරු මිනිස්සුන්ව නොමග යවන්න එපා. මිනිස්සුන්ව විනාශ කරන්න එපා. මොකද හේතුව ඒ මිනිස්සුන්ගේ මිල මුදලක් අරගෙන තමන්ගේ දරුපවුලට කණ්ඩ බොණ්ඩ දෙනවා කියන්නේ බොරු කරලා අනිවාර්යෙන් විනාශය තමයි. එතනින් එහාට දෙයක් නෑ. ඒක කාටවත් උරුම දෙයක්. හරි? ඒකින්ද තමන්ට පුළුවන් නම් තමන් ඉතින් ඊට කලින් සල්ලි ගන්න එපා. මට මෙච්චරයි අරකට මෙච්චර. මොකද දෙයියෝ සල්ලි ගන්න නෑනේ. දෙවියෝ සල්ලි ගන්න නැහැ. කවදාවත් කිසිම ආගමක කිසිම දෙවි කෙනෙක් සල්ලි අරගෙන නැහැ. ඉතින් ඒකින්ද අය කරන කට්ටියට අවශ්‍යයි නම් ඒ තමන්ගේ මහන්සියෙන් තමන්ගේ වැඩේ කරලා සාර්ථක කරලා දීලා ඒ මුදල ගන්න. හරි? ඒක කමන්නේ. ඒක පාපයක් නෙමෙයි. නැත්තම් මෙතන මිනිස්සුන්ට මේ ඇවිල්ලා කියන කතා අහලා මට ඇති වෙලා තියෙන්නේ. මොකද හේතුව ඉඩකඩම් පවා උකස් කරලා මේ මිනිස්සු මේ සල්ලි දීලා තියෙනවා කවු මහත්තුරුන්ට මෑණිවරුන්ට කියලා. හරක් ගණ්ඩයි කුකුල්ලු ගණ්ඩයි මොනවාද ඔය බොරු කතා ඈ එකපාර පූජාවක් තියන්න කියපුවාම එකපාරයි ඒක ඊට පස්සේ මගක් කියපුවාම කරන්න බෑ මෙහෙම දෙයක් තියෙනවා හරකෙක් නේද මොනවාද බොරු කතා ඈ බොරුවට අර හිමි මේ හිමි කියන දා අර මෑණියෝ මේ මෑණියෝ දාගෙන අර දේවාලේ මේ වාලේ එක දැම්මට ගන්න ඒකටවත් බෑ එච්චර ඇත්ත කතාව හරි ඕක තමයි සත්‍ය ඒකින්ද මම නම් කියන්නේ කිසිම කෙනෙක් වැඩේ කරන්න කලින් සල්ලි දෙන්න එපා කරලා දෙන්න දුන්නට පස්සේ සල්ලි දෙන්න කතාව ඉවරයි හරි ජේසු පීඨය එනවා